You can ask the flowers. I sit for hours telling all the bluebirds, the bill and coo birds, pretty little baby. කොච්චර සීතල වුණත් හොඳ ළමයි උදේට නානවා. Now it's just the time we'll close around. Look me love. Good morning ළමයි. ඔන්න ඉතින් ඔයාලා ඉල්ලන නිසා කාලයකට පස්සේ YouTube එකට දිගම දිග vlog එකක් අරගෙන ආවා. බලන්න මේ vlog එකේ ඔයාලා ආස කරන යාළුවෙකුත් ඉන්නවා. ඔව් දිරිසෙනවා කියන්නේ TV ලෝකෙනේ කඩංගොඩ. ඉතින් මගේ vlogs බලන කට්ටිය දන්නවා කැන්වස් එක තමයි අපි chit chat දාන තැන කියලා. මෙතන ජෝගි ලුක් අවසන් ලැබෙනවා. ඒ රාමිත් ලස්සනයිද යාළුවනේ. කැන්වස් එකට ආවට පස්සේ එක එක විදිහේ චොක්ලට්ස් තියෙනවා. හැබැයි තෝරගන්න බෑ මොකක්ද රස කියලා. හැබැයි අද තෝරපු එක නම් සුපිරියක්. හයි. යා වෙනසිහක ඉන්නේ. කේල් එක නිකනවා. රාමිත් පණ්ඩිත හින්දා තනියෙන් පේ කරන්න යනවා. ඒකට තමයි කියන්නේ ස්වාධීනත්වය කියලා. ඔයාලටත් ඉන්නවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. කැම කන්න ගියාම ඔයාට පේ කරන්න දෙන්නේ නැතුව බලෙන්ම පේ කරන යාළුවෙක්. මේ හැමදේම ජීවත් වෙනවා. මේ වෙලාවට තමයි මට හිතෙන්නේ කොණ්ඩේ ටිකක් කැපුවා නම් හොඳයි කියලා. මෙන්න මේක තමයි මම මුලින්ම කිව්ව චොක්ලට් එක. මේක නම් ඇත්තටම රසයි. මේක චොක්ලට් එකක්ම නෙමෙයි. මේක ලන්ඩන් ආමන්ඩ් කුකී. ලන්ඩන් ආමන්ඩ් කුකී නෙමෙයි. ලන්ඩන් කියලා කැලක් තිබ්බා. ඊට පස්සේ ආමන්ඩ් කුකී කියලා තමයි ඔක තිබ්බේ. මේක බලන වලට තේරෙන්නේ නැති මම මේ තැන් වලට ඇවිල්ලා හැසිරෙන්නේ මගේ ගෙදර ඉන්නවා කියලා හිතාගෙන. මේ දවස්වල වහිනවනේ ඉතින් වැස්සත් එක පොත් කියවන එක මාරම වයිබ් එකක් නිසා මම ගියා බුක් ෂොප් එකකට පොඩි හොල්මන් සීන් පොත් වගේක් ගන්න. පොත පෙරලන්න එපා පිටු පෙරලන්න එපා. කොලේ දන්නේ රමිට්ට පිටු පෙරලන්න එපා. පොත පෙරලන්න එපා පොත පෙරලන්න එපා. මේ පොත ඉස්සර මං හෙන්න ආසාවෙන් කිව්වා. කො කමෙන්ට් එකක් දාන්න බලන්න මෙන්න මෙයාගේ මේ පොත් සෙට් එකට පිස්සු වැටුන ළමයි ටික. මොප් එකක් වගේ කොන්නේ. ගන්තරේ අවතාර. මේ හොල්මන් කතරම් තියෙනවා. මං හිතන්නේ මං ඉස්කෝලේ කාලෙන් පස්සේ පොත් කියවන්නේ මේ අවුරුදු ගානකට පස්සේ. නිකම්මට ආයේ ඒ කාලේ වයිබ් එක දැනෙන්න පටන් ගත්තා. පොත් කියවන්න ළමයි කොහෙද? ඇත්තටම නිකම් මේ අර පුංචි කාලේ ගියාගේ සීනක් දැනෙනවා. මම මේ පොත ගැන මගේ TikTok එකේ WhatsApp channel එකේ හැමතැනම කියලා තියෙනවා. හරිද? ඒ වුණාට මේ කවුරුත් ඒ පොත කියවලා නැහැ. මං වගේ කට්ටිය තමයි. අනිත් අය බුද්ධිමත් කට්ටිය තමයි කියවලා නැත්තේ. තමයි. අයිගොල්ලෝ පොතේ දැනුම ඕනේ නැහැ කියනෝනේ. ඕන් තරම් තියෙන අන්තර්ජාලය ඔකට දැනුම ගන්න පුළුවන්. අහල් එක්ක තමයි පොත් කියවන්නේ නේද? පොත් කියවන්නේ මුඩ්ඩ ළමයි. සල්සෝගේ කියව ගාලම එලවනවා. මුගේ බුක් ෂොප් කරලා මොගලක් කතා කරනවා කියලා. මෙන්න මේ පොත දැක්කට පස්සේ මට මතක් වුණේ මගේ TikTok එකටයි Facebook එකටයි කමෙන්ට් කරන Wattpad ලෝලි ඔයාලව. ඊට පස්සේ ගිය වෙසක් කුඩු ටිකක් ගන්න වෙසක් කුඩු හදන්න වෙලාවක් තිබෙන්නේ නැහැ මේ දවස්වල. ඒ නිසා මේ වගේ ප්ලාස්ටික් කුඩු ටිකක් ගත්තා. ප්ලාස්ටික් හො ලී උනාට රැලි දැම්මට පස්සේ කුඩුවම තමයි. හැබැයි ඉතින් අර ලී කපලා බැඳලා කොටලා ඔක්කොම කරලා හදන කුඩුවේ වයිබ් එක ඉතින් මේකෙන් ගන්න බෑ. පාඩේ තැනතර මේ 5 දැම්මට අන්නර ඉස්සරහා පේන කැෆේ එකට තමයි මම ගොඩක්ම කැමති. මොකද ඒකේ වයිබ් එක මාරම ලස්සනයි. ඒ වගේම නිදහස්. හැබැයි අවසනාවකට ඒ කැෆේ එකේ කාඩ් පේමන්ට්ස් නැහැ. ඉතින් මගේ අතේ දැන් කෑෂ් නැති නිසා අපි කෙලින්ම යන්නේ කාඩ් පේමන්ට්ස් තියෙන කැෆේ එකකට. ඉතින් මේ කැෆේ එකට ආවට පස්සේ හැමදාම මම බොන්නේ බ්ලූ මොහිතෝ එකක්. ඉතින් අද මේ රමිත්ගේ මොලේ කර වෙලා නිසා මට වෙන බීම් එකක් එයාම හදලා දෙන්න යන්නේ. පේනව නේද පොඩි එකා රමිත් බබා කියලා හිතුවට මූ දන්න දේවල්. දුම කොලමක් වුණානේ මේක. මේ දවස් ටිකට මූ හෙනට නැහැදිලා ඉන්නේ යා. ඉතින් ඊට පස්සේ විනාඩි 20ක් විතර ගත වුණ කල එකල රජ දවස අපේ ආහාරය අපි වෙත මොකක්ද දෙකට කියන්නේ අපිට ලැබුණා. ළමයි මෙහෙ වරෙන්ක වැඩක් පෙන්වන්න. මම මෙච්චර මෙතන ඉද්දි මේ ළමයා ෆෝන් එක දිහා බලාගෙන පේනවද හිනාව. මම හිතන්නේ රමිත් බබාටත් මල් සරා විදලා වගේ. तुझे देखा तो ये जाना सनम प्यार होता है दीवाना सनम अब यहाँ से कहाँ जाए हम
बाहों में मर जाए हम හා ඉතින් උඹලටත් මගුල් කතාවක් කිව්වොත් කට අරන් බලන් ඉන්නේ නේද? ඉතින් රමිත් බබා පැත්තකට වෙලා මල් කඩන අතරේ මම මගේ ආහාර පාන ටික පිළිවෙලට ලස්සනට නිදහසේ රස බැලුවා. එරෝප්ලේන්. අතරම පැහැදිලි කරොත් මේ ක්‍රිස්පි චිකන් සබ්මැරින් එක නම් සුපිරියක් තමයි යා. කතාවක් තියෙනවානේ කාපු බීපු තැන්වල පැලවෙන්න හොඳ නැහැ කියලා. ඒ නිසා අපි දෙන්න කැෆේ එකෙන් එළියට පැන්නා. ඉතින් මෙතනදී කැමරාව උස්සන් කතා කරන්නේ මොනවද කියලා අපිවත් හරියට දන්නේ නැහැ. එහෙනම් ආයෙත් අපි යමු අපේ රමිත්ගේ ආදර ජවනිකාවේ මොකද්ද හොඳම කොටස බලන්න. එහෙනම් ඇවිද්දා. තන්නෝ ඉතනා मैं प्यार करा एक पल विच 100 बार करा तू जावे जे मैनू छड़ के मौत दा इंतजार करा අපි යන්නේ රමිත්ගේ මුට්ටිය දුන්නා. අර මගේ ලස්සන හෙල්මට් එක මේ රමිත්ගේ මුට්ටිය. මේ ඔයා ඉරේලිය වැඩලා මේ දිලිසෙනවා. මොනවද? නිකන් අර මගේ අර තේජස් විහිදෙනවා. තේජස් විහිදෙනවා රමිත්ගේ මුළු නුවරම බබලෙනවා. අපි රමිත් බබාට සමු දෙන්න යන්න. බයි. ඊට පස්සේ අපි අපේ රමිත් බබාට සමුදීලා ආවේ. අපි නෙමෙයි මම සමුදීලා ආවේ. මට දැල්කොළ ගණ්ඩායි කතුරු ගම් ගණ්ඩායි. මොකද වෙසක් කුඩු වලවන්න තියෙනවා. ඒකත් එක්කම මට කන්න බොන්න දේවල් ටිකක් ගන්නයි. ඉතින් ඔන්න කොහම හරි හැමදේම කරගෙන පුටාර එකේ මේ බඩු ටිකත් පටවගෙන මම ආව මගේ වාසස්ථානයට. බලන්න ඇතුල් වෙද්දි මෙන්න මේ වයිබ් එකට මම මාරම ආසයි, මාරම කාම්, මාරම හිතනි වෙනවා. අම්මා පොඩ්ඩෙන්නකෝ. ගෙදර ඇවිල්ලා රිලැක්ස් එකේ ඉන්නත් නෑ මකුලුවෙක් හරියනවා මානසික නිදහස කන්න. සෙබලාවා. එමලාවා. දැන් මේක වහන්න මොකක්ද හරියන්නේ? වහන්න ඕනේ නෑ. ඒ සතාට කිසිම කරදරයක් උනේ නැහැ. මල් පැලයක් උඩින් යහතින් යව තිබ්බා. දැන් තමයි මං ආසාවෙන් ගත්ත පොත් ටික කියවන්න හොඳම වෙලාව. මට තාම හිතාගන්න බෑ මේ දෙකෙන් මොකක්ද කියවන්නේ කියලා. හැබැයි මං චුබාරි කියන පොත කලින් කියවලා තියෙන නිසා මම හිතනවා ගංතරේ අවතාර කියන එක තමයි මේ වයිබ් එකට මැච් වෙන්නෙම කියලා. හැබැයි මේ වයිබ් එකට චුබාරි කියන පොතත් මැච් වෙනවා. ඔයාලා අරගෙන කියවලා බලන්න. ඉතින් මේ චුබාරි කියන්නේ ගවිපලක් වටේට ගෙතුන කතාවක්. මේ ගවිපලට එක එක කාලෙට එක එක සත්තුන් අරගෙන එනවා. ඉතින් මේ සත්තු ගැන ලියවුන කතාව තමයි මේ පොත පුරාවටම තියෙන්නේ. ඒ පොතේ තියෙන්නේ මාරම ගැමි වයිබ් එකක්. ඒ කියන්නේ එක කියන්න තේරෙන්නේ නැහැ. කියවලම තමයි තේරුම් ගන්න වෙන්නේ. है कोई रंग फिजा की सारे सपने नजारे हैं सोए सोए वक्त के धारे हैं. Good morning. අද අපි ලෑස්ති වෙන්නේ වෙසක් කුඩු හදන්න කලින් කෑම කාලා බීලා මුණ හොදගෙන එන්න. මේ තනින් තන තියෙන්නේ මේ කෙල නෙවෙයි පිම්පල්ස් වලට ක්‍රීම් එකක් ගාලා තියෙන්නේ. ඉතින් හම්බෙමු වෙසක් කුඩු හදන අතරේ
ඉතින් ඊට පස්සේ කාලා බීලා නාලා කරලා ලෑස්ති වුණේ වෙසක් කුඩු හදන්න. මේ වගේ නම් ඉතින් හදන්න දෙයක් නැහැ. හදලා තියෙනවා අය හයි කරන්න තමයි තියෙන්නේ. ඉස්සර නම් මට මතකයි වෙසක් කාලේ ලං වෙනකොට අපි බලන්නේ ඒ කියන්නේ වෙසක් එකට කූඩු ගොඩාක් පුරවන්න. අනික කොච්චර කූඩු හැදුවත් කොච්චර කූඩු ඇලවුවත් කිසිම කම්මැලිකමක් නැහැ. තව ආසාවෙන් තමයි අලුතෙන් ඒව හදන්නේ. ඒ විතරක් නෙමෙයි වෙසක් කාලේ ලං වෙනකොට ඇඟට දැනෙනවා දාන්සල් කියන වයිබ් එක හැමතැනම වෙසක් songs play වෙනවා. ඊට පස්සේ කට්ටිය කතා වෙනවා රැට ඇවිදින්න යන්න. හැබැයි දැන් ඒ වයිබ් එක තියෙනවා. හැබැයි දැන් වැඩත් එක්ක ගොඩාක් වෙලාවට ඒවා මිස් වෙනවා. අදර මාරම රසණයක් තියෙන ඒ නිසා පේනවද ජයලාල්ට ඉන්න තැන ඔහේ ඉන්න ගමම නිින්ද යනවා. මෙත්මල් පිබිදේවා සිත් තුල මෙත්මල් පිබිදේවා මලෙහි වසා බඹරා උරාරුන් ගනිවි එයින් උපලාගියදා බුදුගේ අමතනේ නොතේරීත. දැන් නම් ඇත්තටම මහන්සි කියන්නේ මෙන්න මේ පොඩි කෑලි අස්සට යන්නේ නැහැ. එතකොට එපා වෙනවා මේ රස්නෙත් එක්ක ඒ වගේ පොඩි සංකීර්ණ වැඩ කරද්දී මට තරහ යනවා. මම සාමාන්‍ය වෙසක් කුඩු අලවන්න කැමති නැත්තේ එක පැත්තක් අලවද්දී අතේ තියෙන ගම් ගෑවිලා ඒ පැත්ත මගේ අතට එනවා. ඊට පස්සේ අනිත් පැත්ත ගෑවෙනවා. හැබැයි එහෙම කියලා මං ඉස්සර වෙසක් කුඩු හදන එක අතහැරියෙත් නැහැ. වෙසක් කුඩු ගොඩාක් හදලා එල්ලනවා. අපි යාළුවොත් එක්ක තරංගෙට වෙසක් කුඩු හදන්නේ. අත්හැරීම කියලා දෙද්දි අපි තව අල්ල ගන්නවා. ඉතින් දැන් රෙස්ට් එකක් ගමු. රෙස්ට් එක අතරේ කකා බිබී මගේ අලුත් පොත කියවමු. මොකද මං ඒකට ආසයි. මං නිකමට මේකේ පොඩි කෑල්ලක් කියලා පෙන්නන්නද? මේ වයිබ් එකට ආස කට්ටිය පොඩ්ඩක් බලන්නකෝ. මේ පොත පටන් ගද්දිම තියෙන්නේ රාත්‍රියේ උදා වී තිබේ. අවට තිබෙන්නේ කෑලි කැපිය හැකි ඝන දුරකි. නොකඩවා කඩා හැරෙන වැහි බිඳු මගේ අකීකරු කෙස් කලඹ සහ මුහුණ තෙත් කරමින් පහතට ගලා යයි. ඒ වයිබ් එක මරු හිතන්න නිකන් රෑක මාර කළුවරේ අයියෙන් වහිනවා මගේම වයිබ්. ඉතින් මං හිතනවා vlog එක ඉවර කරන්න වෙලාව හරි කියලා වෙසක් කුඩු හදලා අලවලා ඒ ටික මම පෙන්නන්නම් වෙසක් vlog එකේ. එහෙනම් හිමින් නම් see you bye.